සෑම් මසකම වගේ වැටුවෙන් අඩු වෙලා හැබැයි අවසානයේ ඉතුරුවක් වශයෙන් ඔබට ලැබෙන දෙයක් තියෙන කියලා ඔබ දන්නවද? ඒ තමයි සේවක අර්ථසාධක අරමුදල. මේක ඔයාගේ මාසයේ වැටුපෙන් 8%ක ප්‍රතිශතයක් වශයෙන් සෑම මාසකම අඩු වෙනවා. මේක නීත්‍යානුකූල තත්ත්වයක්. ඔබට මේකට අඩු කරන්න බෑ කියලා කියන්න බෑ. ඉතින් මේක කෙනෙක් දකින්න පුළුවන් හරිම ප්‍රශ්නයක්. එහෙම නැත්නම් කරදරයක් විදියට. අපරාධි මට මේක ලැබුණා නම් මට මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න තිබ්බ කියලා හිතන්න පුළුවන්. හැබැයි ඒක එහෙම නෙමෙයි. ඉතින් මේ 8% ඔබගෙන් අඩු වෙනකොට ඔබට අමතක කරන්න බෑ 12%ක් ආයතනය ඔයාගේ කිසිම දායකත්වයක් නැතුව ඒගොල්ලොන්ගේ මුදලින් ඔබට ලබා දෙනවා කියලා. මේක සරලව තේරුම් ගත්තොත් ඔබට රුපියල් ලක්ෂයක වැටුපක් ගන්න කෙනෙක් නම් මේ වැටුපෙන් රුපියල් 8000ක් අඩු වෙනකොට ආයතනයේ රුපියල් 12000ක් ඔබට ලබා දීලා. ඔබ නොදැනුවත්වම රුපියල් 20000ක් මාසපතා ඔබට එකතු වෙලා. ඉතින් මේක තමයි ඔබට නොපෙනෙන පැත්ත. ඉතින් මේක ඔබ පෞද්ගලිකව මේ අරමුදලට දායකත්වයක් නොදක්වා ඔබ හිතනවා නම් ඔබේ බැංකු ගිණුමක මේ එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් වෙලාවට පුළුවන් වේවි. හැබැයි අපිට හදිසි අවශ්‍යතාවයක් ආවොත් අපි මේ මුදල ආපහු ලබා ගන්නවා. හැබැයි EPF එක අපිට හිතුණු වෙලාවට ලබා ගන්න බෑ. අපිට හිතුමතයට මේක පාවිච්චි කරන්න බෑ. ඉතින් මේක ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහායි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක කරදරයක් නෙමෙයි. මේක ඔබට ලැබෙන සුවිශේෂී වාසියක් කියලා හිතන්න. සෑම මාසකම වගේ වැටුපෙන් අඩු වෙලා හැබැයි අවසානයේ ඉතුරුවක් වශයෙන් ඔබට ලැබෙන දෙයක් තියෙන කියලා ඔබ දන්නවද? ඒ තමයි සේවක අර්ථසාධක අරමුදල. මේක ඔයාගේ මාසයේ වැටුපෙන් 8%ක ප්‍රතිශතයක් වශයෙන් සෑම මාසකම අඩු වෙනවා. මේක නීත්‍යානුකූල තත්ත්වයක්. ඔබට මේකට අඩු කරන්න බෑ කියලා කියන්න බෑ. ඉතින් මේක කෙනෙක් දකින්න පුළුවන් හරිම ප්‍රශ්නයක්. එහෙම නැත්නම් කරදරයක් විදියට. අපරාධි මට මේක ලැබුණා නම් මට මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න තිබ්බ කියලා හිතන්න පුළුවන්. හැබැයි ඒක එහෙම නෙමෙයි. ඉතින් මේ 8% ඔබගෙන් අඩු වෙනකොට ඔබට අමතක කරන්න බෑ 12%ක් ආයතනය ඔයාගේ කිසිම දායකත්වයක් නැතුව ඒගොල්ලොන්ගේ මුදලින් ඔබට ලබා දෙනවා කියලා. මේක සරලව තේරුම් ගත්තොත් ඔබට රුපියල් ලක්ෂයක වැටුපක් ගන්න කෙනෙක් නම් මේ වැටුපෙන් රුපියල් 8000ක් අඩු වෙනකොට ආයතනයේ රුපියල් 12000ක් ඔබට ලබා දීලා. ඔබ නොදැනුවත්වම රුපියල් 20000ක් මාසපතා ඔබට එකතු වෙලා. ඉතින් මේක තමයි ඔබට නොපෙනෙන පැත්ත. ඉතින් මේක ඔබ පෞද්ගලිකව මේ අරමුදලට දායකත්වයක් නොදක්වා ඔබ හිතනවා නම් ඔබේ බැංකු ගිණුමක මේ එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් වෙලාවට පුළුවන් වේවි. හැබැයි අපිට හදිසි අවශ්‍යතාවයක් ආවොත් අපි මේ මුදල ආපහු ලබා ගන්නවා. හැබැයි EPF එක අපිට හිතුණු වෙලාවට ලබා ගන්න බෑ. අපිට හිතුමතයට මේක පාවිච්චි කරන්න බෑ. ඉතින් මේක ඔබගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහායි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක කරදරයක් නෙමෙයි. මේක ඔබට ලැබෙන සුවිශේෂී වාසියක් කියලා හිතන්න.